ප්‍රේමණීය පියාණන් වහන්සේ කරුණාව තුළ අදත් අපි ලස්සන දවසට පාතබල තිබෙනවා. අද දවස අපි බලමු ශුද්ධ බයිබලයේ නික්මාව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 41 42 පදයන්. තවද 430 අවුරුද්ද කෙලවර වූ දවසේදීම ස්වාමින් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය. ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් ඒ ස්වාමින් වහන්සේ උදෙසා ඉතා සැලකිය යුතු රාත්‍රියක්ය. ස්නේහවන්ත සහෝදර සහෝදරිය, ඊශ්වර සෙනග අවුරුදු 430කට ආසන්න කාලයක් මිසරේ වහල්භාවය තුල ඔවුන් ජීවත් වුණා. පරම්පරා ගණනාවක් මේ අත්දැකීම ඔවුන් ලැබුවා. මේ කාලය තුල ඔවුන්ගේ ජීවිත ඉතා දුෂ්කරතාවට පත් වුණා. එනම් නික්මියාව පළවෙනි පරිච්ඡේද 14 පදයේ සඳහන් වෙනවා ඔවුන් කළ තදබල වැඩ නිසා ජීවිතය උන්ට තිත් වුණා කියලා. ඒ බලවත් ශාපය නිමවන එක් දිනයක් ආවා. එනම් නික්මියාව 12 වෙනි පරිච්ඡේදයේ 41 42 පද සඳහන් වෙනවා අවුරුදු 430ක අවුරුද්ද කෙලවර වූ මොහොතේදීම ඒ රාත්‍රියේ ඔවුන් මිස්ර දේශයෙන් පිටත ගෙනා බැවින් ඒ ස්වාමීන් වහන්සේ උදෙසා ඉතා සැලකිය යුතු රාත්‍රියක් වුණාලු. ස්නේහවන්තය, ඔබගේ ජීවිත තුළ මාස ගණන් අවුරුදු ගණන් පවතිනා වූ විවිධ පීඩා දුක්ෂකතාවයන් ඇති. ඔබ ඒ උදෙසා මොරගසනවත් ඇති. උත්තරයක් නැතයි තත්වයක ඔබ සිටිනවත් ඇති. නමුත් එක ධෛර්යමත් කිරීමක් අද දවසේ ඔබට කරන්නම්. වහල්භාවයේ සිට ඊශ්වරලුරු ඒ අවුරුදු ගානක ශාපය එක් රාත්‍රියක් තුළ ඔවුන්ගෙන් නිදහස් වුණා නම් ඔබගේ ජීවිතයට උත්තරයක් ලැබෙන රාත්‍රිය හෙට වෙන්න පුළුවන්. අනිද්දා වෙන්න පුළුවන්. ලබන සතියේ ලබන මාසේ එක් දිනක වෙන්න පුළුවන්. ඒ නිසා ඇදහිල්ලෙන් ඉන්න. උත්පත්ති පොතේ 41 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ සඳහන් වෙනවා මිසරයේම වහල්ලෙක් ලෙස සිටි හිරකාරයෙක් බවට පත් වූ යෝසෙෆ් එක රාත්‍රියක් තුල මුළු මිසර දේශයේම අධිපතියා කොට පත් කිරීමට දෙවියන් වහන්සේ කරුණා ලැබුණා. එසේනම් ඒ දෙවියන් වහන්සේ නේද ඔබේ මගේ දෙවියන් වහන්සේ. ඒ නිසා විශ්වාසය ඉතා වැදගත්. ප්‍රශ්නයට පීඩාවට පවතිනෝ කාලය ගැන සිතලා ඔබ කැළඹෙන්න එපා. උත්තර ලබන දවස ගැන හිතලා දෙවියන් වහන්සේ ස්තුති කරන්න. මන්ද පැමිණෙන ඊළඟ මොහොත, නිමේෂය, රාත්‍රිය, හෙට දවස ඔබගේ ජයග්‍රහණයේ දවස විය හැකියි. ඒ නිසා නිරතුරු දෙවියන් වහන්සේට ලං වෙන්න. උන්වහන්සේ පමණක් විශ්වාස කරන්න. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණේ, දවස ගැන ස්වාමනේ මේ ඔබගේ ශුද්ධ වචන ගැනත් ඔබට ස්තුතියි. ස්වාමීන් වහන්සේ දෙවියන් මේට සමන් දෙන්නෝ සෑම ජීවිතයක් ගැන මම යාඥා කරනවා. ස්වාමීන් දවසේ මේ ඔබ වහන්සේගේ උතුම් වූ වචනය ඒ මේට සමන් දෙන්නෝ සෑම ජීවිතයකට ඔබ ආශිර්වාදයක් කරත බුණු. මේ තුලින් ස්වාමීන් ධෛර්යමත් වීමේ සිතක් ඔවුන් තුළ ඇති වෙන්න. යම් ප්‍රශ්නයක් පීඩාවක් මැද ස්වාමීන් වෙලිලා ස්වාමීන් වහන්සේ ජීවිතයේ අවසානයි කියන තැනක යම් කෙනෙක් මේට සමන් දෙනවද මේ වචනය කරුණ කොටගෙන නව බලාපොරොත්තුවක් ඔවුන් තුළ ඇති කළා. දැන් මේ වචනේ බාරයි. අද දවස් ගණන් මම යාඥා කරනවා ස්වාමීනි, අද දවස් ඔබේ දරුවන්ගේ සීලම වැඩ කළතු. ඔබ ආශිර්වාද කරන්නේ මඟ පෙන්වීමේ මේ පැමිණෙන තප්පරේ ස්වාමීනි ඔබගේ දරුවන්ගේ ජීවිතයට ආශිර්වාදවත් මොහොතක් බවට ඔබ පරිවර්තනය කරනවා. දැන් ස්වාමීනි මෙට සමන් දෙනවා සෑම ජීවිතයක්ද ස්වාමීනි මේ ශුද්ධ වචනේද ඔබගේ ලේවට බාරයි කැපයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්.